ඔක්කොම ඉතින් ඔන්න ක්‍රියේටිවිටි වලින් අලුත් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා හිතුණා. අද මම කතා කරන්න යන්නේ ලෝකෙම වෙනස් කරන්න යන වෙනස් කරමින් පවතින 5G ටෙක්නොලොජි ගැන. මම මේක ඉස්සෙල්ලත් වීඩියෝ එකක් මම හිතන්නේ ගෙනා මම ඒක අයින් කරා. මොකද ඒක ගොඩක් කට්ටියට තේරුන්නේ නැහැ. අපි ගොඩක් අය හිතන් ඉන්නේ 5G කියන්නේ නිකන් 4G වලට වඩා ස්පීඩ් එක වැඩි ඉන්ටර්නෙට් එකක් විතරයි කියලා. හැබැයි ඒක වැරදි. අද මම ඔයාලට විකිපීඩියා එක ඇතුළට ගියා වගේම එක්ස්ප්ලේන් එකක් දෙන්න මොකද්ද මේ 5G මොකද්ද මේ 5G එකෙන් වෙන්නේ කියලා වීඩියෝ එකට යන්න කලින් යට තියෙන සබ්ස්ක්‍රයිබ් කරන්න එක ඔබලා අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. ඔව් මම ඔයාලට මම දන්න විස්තරයි විකිපීඩියා එකෙන් ගත්ත විස්තරයි අරගෙන පොඩි වගුවක් ඔයාලට හැදුවා. ඔයාලට තේරෙන්නේ කොහොමද වෙන්නේ කියලා මේක මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්නම්. ජෙනරේෂන් එක 4 ජෙන් එක 2010 ආවේ 5G වල. ඒක 5th ජෙන් එක 2019. හැබැයි 4G වල පීක් ටයිම් එකේදී අප් වෙන Mbps CI 1 GB ස්පීඩ් එකක්. ඒක අප් වෙනවා 10යි 20යි අතර. ලේටන්සිය ඉතින් මෙතන තියෙන වගේ ලේටන්සිය 4G වල 30යි 50යි අතර 5G වල 5යි 1.5යි අතර මේක ඉතින් පැත්තට වෙනස් වෙනවා. දැන් මගේ නම් බැලුවොත් මම ඔයාලට ස්පීඩ් ටෙස්ට් එකක් දාලා පෙන්නුවොත් මගේ 5G ස්පීඩ් එක යන්නේ ඔයාලට පෙන්නවා ඇති ස්ක්‍රීන් එක. මම හිතනවා මම මගේ රවුටර් එක ලොග් වෙලා පෙන්නන්නම්. මගේ නෙට්වර්ක් එක යන්නේ දැනට 5G. ඔයාලට පේනවා ඇති 77න් තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. සිග්නල් ස්ට්‍රෙන්ත් එක 4G වල 83යි 5G වල 92කට ගිහිල්ලා තියෙනවා. NSA තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. මම මේක ස්පීඩ් ටෙස්ට් එකක් දැම්මොත් අපේ තියෙන මිලිසෙකන්ඩ් ගිහිල්ලා තියෙනවා 46ක්. මම මේක ආයේ ටෙස්ට් එකක් දාලා පෙන්නන්නම්. දැනට ස්පීඩ් එක අඩුයි. දැන් 61ක් වුණාට පේනවා ඇති. මෙහෙම තමයි 5G වල යන්නේ. අප්ලෝඩ් එක කොහොමද යන්නේ කියලා අප්ලෝඩ් එක දැන් යන්නේ 1.55 ඉස්සෙල්ලා 40 ගණන් ගියා. වැඩි වෙන 20යි. මේ ගාන තමයි ආවේ. ඔයාලට පේනවා ඇති 61යි. හැබැයි අර මම හත්පු වගේ පෙන්නු තිබ්බේ. මේක ඔයාලට පේනවා ඇති මිලිසෙකන්ඩ් මිලි තප්පර 1.5යි අතර. දැන් මගේ අච්චරට පිටත් වෙන්නේ මේ ගාන ලේටන්සි යන්නේ. එකට හේතුව 5G Pro 5G නෙමෙයි යන්නේ NSA වලින්. මම ඔයාලට ඉස්සරහට එක්ස්ප්ලේන් කරන්නම් මොකද්ද මේක මේ මොකද යන්නේ කියලා. ෆ්‍රීකවන්සි බෑන්ඩ් වලට පේනවා ඇති GHz 600 ඉඳන් GHz 600 2.5 GHz එක 5G වල අප් වෙලා තියෙනවා 600 ඉඳන් 100 GHz වලට. ඔයාලා දකින්න ඇති වීඩියෝ එක කොහොමද මම මේක එක්ස්ප්ලේන් කරේ කොහොමද තියෙන්නේ කියලා. මම මේකට උදාහරණයක් විදිහට පැහැදිලි කරොත් ඔයාලට මම හිතන්නකො GB 50ක එකක් PC game එකක් ඩවුන්ලෝඩ් කරන්න GB 5 හරි සබපම් හරි නැත්නම් 4K ෆිල්ම් එකක් හරි ඩවුන්ලෝඩ් කරන්න ගියොත් 4G ස්පීඩ් එකද 5G ස්පීඩ් එකද හොඳ කියලා කියන්නේ ටයිම් එක 5G එකකින් ගියොත් තප්පර 2කින් වගේ දැන් මගේ නම් මම ඔයාලට පෙන්නන එකකින් 1GB වගේ ඩවුන්ලෝඩ් කරගන්න normally යනවා වෙලාව විනාඩි 5ක් විතර යනවා. ගේම් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා නාගෙන යනකොට සෝරි ගේම් එකේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න දාලා 1GB හරි 2GB හරි ඩවුන්ලෝඩ් කරලා ඉවරයි. එහෙම තමයි යන්නේ. ඔයාලා නැත්තම් PUBG හරි Call of Duty හරි Blood Strike හරි ඔන්ලයින් ගේම් එකක් ගහනකොට කොහොමද ස්ට්‍රෙන්ත් එක යන්නේ පින් එක ගොඩක් කට්ටිය Free Fire ගහලා ඒවල මේ ගොඩක් කට්ටිය පින් එක කියලා ගහනවා. මම දන්නවා PUBG වල තියෙනවා වෙන්නේ කියලා දැන් ඔන්ලයින් ගහනවා මම ලේටන්සි
latency එක ගොඩක් 5G වල අඩුයි. අර තිබ්බ වගේ ඒත් මගේ latency වැඩි. NSA වලින් දුර හින්දා NSA කියන්නේ මොකක්ද කියන එක ඉස්සරහට explain කරන්න.